ඉතින් ඔයාලා හැමදෙනාම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා මම ඔයාලගෙන්. ඉතින් ඇත්තටම මට ආස හිතුණා මම මේ වෙනකන් ලියපු පොත් මොනවද කියලා ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. ඇත්තටම පුංචි කාලේ ඉඳලම ගොඩාක් ආසයි පොත් ලියන්න, කියවන්න, ඒ වගේ හිතට එන හැම දෙයක්ම කොලයක ලියලා තියන්න, හිතට එන සිතුවිල්ලක් පොතක ලියලා නිසදසක් විදිහට ලියන්න. ඒක පුංචි කාලේ ඉඳලම මගේ පුරුද්දක් වෙලා තිබුණා. ඉතින් ඒ පුරුද්දත් එක්කම ගොඩක් වෙලාවට කවි, සින්දු එහෙම පොත්වල ගොඩාක් ලියලා තිබුණා. ඉතින් ඒ අතරේ දැන් මීට අවුරුදු ගානකට කලින් ඉඳලා මම ආසාවෙන් හිටපු ළමා පොත් ටිකක් මම ලිව්වා. ඒත් ඒව තාම මට ප්‍රින්ට් කරගන්න නම් හම්බුනේ නැහැ. ඉතින් මේ මොනවද පොත් කියලා ඔයාලටත් මට පෙන්වන්න ආස හිතුණා. ඉතින් මේ පොත් තමයි ඔයාලට පේන්නේ. ඉතින් ඒ අතරේ ඇත්තටම කියනවා නම් අපිට හිතට එන සිතුවිල්ල අපේ හිතේ තියාගෙන ඉන්න තු එක කොලයකට ලියලා කවියක් නිසදසක් වගේ ලියලා තියන්න පුළුවන් නම් අපිට අපේ සිතුවිලි කවදා හරි දවසක එක පොතකට ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ ඒ ආසාව තමයි මේ විදිහට මම පොත්වල මගේ හිතේ මිනිච්ච ළමා කතා කිහිපයක් මම ලිව්වේ. ඒ අතරේ මම මේවා තරඟවලට ඉදිරිපත් කරලා මට මේ පොත්වලින් ඇත්තටම තරඟවලින් දිනන්නත් අවස්ථාව හම්බුණා. ඉතින් මේ පොත් හැම එකක්ම පුස්තකාල පොත් විදිහට අනුමැතිය හම්බෙච්ච පොත්. මේ අපේ දුව පුංචි කාලේ පොතක් දෙනියා ගොඩක් ලොකුයි. ඉතින් එක වසරේදී මේ ලියපු පොතක්. ඉතින් මම යාළුවත් උනන්දු කරා පුළුවන් හැම වෙලාවෙම පොත් ලියන්න කියලා. ඉතින් එයාගේ වයසේ හැටියට එයාගේ අතින් බැඳපු චිත්‍රات එක්ක හැඳපු පොතක් තමයි මේ තියෙන්නේ. ඉතින් එයාගේ ජීවිතේ එයා ගත කරන විදිහ, එයාගේ තාත්තගේ විස්තර, අම්මගේ විස්තර, එතකොට එයාගේ කාමරේ තියාගන්න විදිහ, පාඩම් කරන විදිහ, ඔන්න ඔය වගේ එයාගේ හිතට එන ඇත්තම සිතුවිලි ටික එයා චිත්‍රයට නගලා එයාගේ හිතේ තියෙන අදහස් ටික එයාගේ වචනෙන්ම ලියලා තමයි තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතාගෙන ඉන්නවා කොහොම හරි එයාටත් මේ පොත ප්‍රින්ට් කරලා දෙන්න ඕනේ කියලා. මොකද එයාත් ගොඩක් ආසාවෙන් මේ පොත ලිව්ව හින්දා. ඒ දැන් අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා පොත ඒත් මගේ ළඟ තියාගෙන ඉන්නවා. මේ පොතත් මම ලියපු පොත් ටිකත් ඔක්කොම දැන් මේ වෙනකොට පොත් 5ක් විතර තියෙනවා. ඇත්තටම ඉතින් තියෙන ලොකුම ආසාව තමයි මේ පොත් ටික ප්‍රින්ට් කරගන්න එක. ඉතින් ඒක ලොකු හීනයක් වෙලා තියෙනවා. ඒතර ගොඩක් ආසයි. දැනටත් මම පොත් ලියන්න ආසයි. ගොඩක් වෙලාවට පුළුවන් දැනට සටහන් කරලා තියාගෙන ඉන්නවා. අවස්ථාවක් ආපුවම කොහොම හරි ආපහු තව කතාවක් ලියන්න පටන් ගන්න ඕනේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔය පුංචි කාලේ එයාගේ චිත්‍ර තමයි ඔය තියෙන්නේ. ගොඩක් ලස්සන පාටවල් ගාලා හංගලා තියෙනවා. ඉතින් ඕකට තමයි මම ඉස්සෙල්ලාම ලියපු පොත තමයි මේ පේන ආඩම්බර රෝසිය පොතේ නම. මේක පුස්තකාල පොතක් විදිහට අනුමැතිය ලැබුණා තරඟයකට ඉදිරිපත් කරලා ළමා පොත් සංගමේ. ඉතින් මේකට අනුමැතිය හම්බෙච්ච සහතික පත්‍ර ඔක්කොමත් එක්ක ඔය විතර දැන් මේ පොත ගොඩක් දවස් මගේ අතින්ම චිත්‍ර ඇඳලා දැන් චුට්ටක් පළවෙනි ගොඩක් කල් ගිය හින්දා දැන් ඇත්තටම චිත්‍ර චුට්ටක් බොඳ වෙලා වගේ ඉතින් මට ආපහු මේක චිත්‍ර අඳින්න වෙනවා. ඉතින් ආපහු වෙලාවක් හම්බෙච්ච එකක් මම ලස්සනට හදලා කොහොමද මේ පොතත් ප්‍රින්ට් කරගන්න ඕනේ කියලා තමයි හිතන්නේ. මේක තමයි මම ඉස්සෙල්ලාම ලියපු පොත ආඩම්බර රෝසි. ඊට පස්සේ ඒ අතරේ මේ ඔක්කොම චිත්‍ර මම අතින්ම තමයි යන්නේ. දැන් නම් ඉතින් මේ ලස්සනට අපිට ග්‍රැෆික් ඩිසයින් කරලා ලස්සනට ගන්නත් පුළුවන්. ඒක ඉතින් මට ඒ දවස්වල එහෙම පහසුකම් තිබුණේ නැති නිසා මම මේ හැම චිත්‍රයක් ගන්නම එකින් අතින් යනවා. පාට කරලා තියාගත්තා. දැන් ගොඩක් කාල ගිහින් නිසා මේ අතින් කලර්ස් එහෙම චුට්ටක් ලස්සන නැහැ. ඉතින් මම හිතාගෙන ඉන්නේ ආපහු හිතුණොත් ආපහු අතින් ඇවිල්ලා කලර් කරනවා. නැත්නම් ග්‍රැෆික් ඩිසයින් කරලා ලස්සනට මේ පොත පබ්ලිෂ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ හැම කතාවකම ලොකු අර්ථයක් තියෙන කතාවක් තියෙන පුංචි අයගේ මනස සුවපත් කරන හිතට ලොකු ආදර්ශයක් දෙන
කතා පෙළක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මං හැමෝටම කියන්න පුළුවන් හැම දෙනාටම ලොකු දක්ෂතාවයක් අවශ්‍ය වෙන්නේ පොතක් ලියන්න. තමුන්ගේ හිතේ තියෙන අදහස තමුන්ගේ වචන වලට හරවලා ලස්සන ලියනවා නම් එතන ලස්සන කතාවක් අපිට මවන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපිට ඒක මානසික සුවයක් දෙනවා පොතක් ලියනවා කවියක් ලියනවා කියන එක. ඉතින් මේ දේවල් එක අපිට කාලය හොයාගන්න බැරි කමක් නැහැ. කාලය අපිට ඕන තරම් හොයාගන්න පුළුවන් වුණා පුංචි කාලයක් හරි වැය කරලා දවසට පුංචි පිටුව ගානේ හරි ලියලා එකතු කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම අපේ දරුවන්ටත් ඒක ආදර්ශයක්නේ. අද කාලේ ෆෝන් වලටම ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නවා. ඉතින් ඒ වලින් මිදලා මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් පුංචි අයට ලොකු අයට ඕනම කෙනෙකුගේ තාන්ගේ මනස සුවපත් කරගන්න ලොකු පිටුවහලක් වෙනවා කියලා මට හිතෙනවා. මේ බින්දුගේ සිහිනය. ඒකත් ලස්සන කතාවක්. ඉතින් කවදා හරි දවසක තව ලොකු කාලයක් නැතුව මම මේ පොත් ටික පබ්ලිෂ් කරලා ඔයාලටත් බුක් ෂොප් එකකින් අරගෙන බලන්න පුළුවන් විදිහට පබ්ලිෂ් කරන්න. ඉතින් මගේ වීඩියෝ වලට පුංචි දෙයක් හරි ගන්න පුළුවන් වුණා නම් මට ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔයාලගේ දරුවන්වත් මේ වගේ පොතක් ලියන්න, කවියක් ලියන්න, සින්දුවක් ලියන්න යොමු කරන්න පුළුවන්.